අනේ දෙයියනේ මම නම් හිතුවේ නෑ ඔයාලට මෙච්චර මේක ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා. මම දාන ගොඩාක් වීඩියෝස් වලට අක්කි O levels වලට වීඩියෝ එකක් දාන්න, ඉංග්‍රීසි වලට වීඩියෝ එකක් දාන්න, ඉංග්‍රීසි වලට වීඩියෝ එකක් දාන්න කොහොමද ඉංග්‍රීසි වලට පාඩම් කරන්නේ? දෙයියනේ ඔයාලට මේක මෙච්චර කොහොමද ප්‍රශ්නයක් උනේ? ඒ කියන්නේ ඔයාලා මෙච්චරම ඉංග්‍රීසි වලට බයයි. right? හරි. කොහොම හරි අද මම කියලා දෙන්නම් කොහොමද ඔයාලා ඉංග්‍රීසි පේපර් එකට රෙඩි වෙන්න ඕනි කියලා. මුලින්ම ඔයා කලින් අවුරුද්දේ ඉංග්‍රීසි පේපර් එක හොයාගන්න ඕනි. දැනටත් මං ගාව තියෙනවා 2024 අවුරුද්දේ O level ඉංග්‍රීසි පේපර් එක. ඒ පේපර් එක දිහා බලපුවම මට හිතුණා ඇයි මේක මෙච්චර අමාරු කියලා. මම දන්නේ ඒකට හේතුව කොහොම හරි ගොඩක් අය කියනවා එයාලට ඉංග්‍රීසි අමාරුයි කියලා. පළවෙනිම දේ මට කියන්න තියෙන්නේ ඔයාලට ඉංග්‍රීසි වලට ඒකක් ගන්න ඕනේ නම් ඔයා කම්මැලි නැති වෙන්න ඕනේ. මොකද ගොඩක් අය කරන්නේ පේපර් එක ගත්තාම අනේ මට මේක තේරෙන්නේ නැහැ කියලා ප්‍රශ්නේ කියවන්නේවත් නැතුව අතහැරලා දාන එක. ඒ කියන්නේ පැරග්‍රාෆ් එකක් තිබ්බොත් එහෙම ඒ පැරග්‍රාෆ් එක කියවන්නේ නැහැ. essay එකක් ලියන්න තිබ්බොත් එහෙම අර they are providing some space there in the paper ඔයාලා මොනවත් කරන්නේ නැහැ. ඒක එහෙමම තියලා දෙනවා. එහෙම වෙන්න එපා. තේරුණාද? ඔයාලා පේපර් එක කියවන්න කම්මැලි, ප්‍රශ්නේ කියවන්න කම්මැලි. එහෙම වුණාම කොහොමද හොඳ රිසල්ට් එකකට යන්නේ? ඔන්න ඕක තමයි මට තියෙන ප්‍රශ්නේ. හරිද? දැන් O level English වල පළවෙනි පේපර් එක ගත්තාම ඔයාලට ලකුණු ගන්නමයි යාලා මේ පේපර් එක හදලා තියෙන්නේ. මොනවද ඔයාලට කරන්න තියෙන්නේ? එයාලා කියලා තියෙන විදිහට ලෙටර් එකක් දාන්න. එහෙම නැත්නම් ආන්සර් එකක් අන්ඩර්ලයින් කරන්න. ගැළපෙන උත්තරේ තෝරන්න. මේ වගේ දේවල් තමයි කරන්න තියෙන්නේ. මේ පේපර් එක ගත්තාම ඒක දිහා බැලුවාම තේරෙනවා ගොඩක් වෙලාවට පළවෙනි පේපර් එකේ ඔයාලට ලියන්න තියෙන chance එක. එහෙම නැත්නම් උත්තරයක් අකුරු වලින් ලියලා පෙන්වන්න තියෙන chance එකත් එයාලා ගොඩක් අඩු කරලා තියෙනවා. ඔයාලට තියෙන්නේ ගැළපෙන උත්තරේ තෝරලා ඒකට අදාළ අංකේ ඉලක්කම අකුර දාන්න. එහෙම නැත්නම් හිස් තැන් පුරවන්න. මොකක් හරි අන්ඩර්ලයින් කරන්න. හරිද? මං අහන්නේ ඇයි ඔයාලට පළවෙනි පේපර් එකේ මේ ඔයාලට දෙන්න බලන් ඉන්න ලකුණු 40 ඔයාලට ඇයි ගන්න බැරි? පළවෙනි දේ තමයි ඔයාලා ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවන්නේ නැහැ. ඉන්ස්ට්‍රක්ෂන්ස් කියන්නේ එයාලා කියනවා ගොඩක් වෙලාවට උත්තරේට අදාළ ආන්සර් එකේ නම්බර් එක විතරක් ස්පේස් එකේ ලියන්න. එහෙම නැත්නම් ඔයාලට කියනවා උත්තරේ අන්ඩර්ලයින් කරන්න. ලියන්න එපා අන්ඩර්ලයින් කරන්න. So they are giving marks for following instructions. ඔයාලට උත්තරේ හරියට ලියුවට වැඩක් නැහැ. ඔයාලා එතන දීලා තියෙන උපදෙස් ටික පිළිපදිනවට තමයි එයාලා එතන ලකුණ දෙන්නේ. ඔයා ලියන්න කියලා තියෙන තැන ලියන්න නැතුව අන්ඩර්ලයින් කරත් වැරදි. අන්ඩර්ලයින් කරන්න කියලා තියෙන තැන ඔයා උත්තරේ ලිව්වත් වැරදි. ගොඩක් ළමයි හිතන් ඉන්නේ හිස් තැනක් තිබ්බ ගමන් බකස් ගාලා උත්තරේ ලිව්වහම හරි කියලා. එහෙම නෑ. ඔයාලා මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් හොඳට කියවන්න. එයාලා කියලා තියෙන දේ කියවන්න. ගොඩක් තැන්වල මේ ඉංග්‍රීසි පේපර්ස් හදන ඉංග්‍රීසි ඩිපාර්ට්මන්ට් එකේ ගොඩක් පේපර්ස් එහෙම නැත්නම් ඉංග්‍රීසි ඩිපාර්ට්මන්ට් මොකක් හරි ඒ කට්ටිය හරිද? ඒ පේපර් එක හදන කට්ටිය the first one is done for you. පළවෙනි උත්තරේ එහෙම නැත්නම් පළවෙනි ආන්සර් එක ඔයාලට ඒක කරලත් පෙන්නලා තියෙනවා. right? ආන්සර් එක කොහොමද ලියන්නේ? මේ ඔයාලට පේනවද දන්නේ? පේන්නේ නැතුව ඇතිනේ. කොහොම හරි මේකේ ලියලා තියෙනවා. ආන්සර් එක හිස්තන කොහොමද ලියන්න ඕනේ? උත්තරේද ලියන්නේ? එහෙම නැත්නම් අංකයක්ද දාන්නේ මොකක්ද කියලා තියෙනවා. right? ඊට පස්සේ ඔයාලට ගොඩක් වෙලාවට පළවෙනි පේපර් එකේ ලියන්න කියලා එන කොටස තියෙන්නේ අන්තිමට. අන්තිමට ඔයාලට දෙනවා මොනවා හරි ගැන පුංචිම පුංචි පැරග්‍රාෆ් එකක් ලියන්න. ඒකත් 40 to 50 words. වචන 40ත් 50ත් අතර පුංචිම පුංචි පැරග්‍රාෆ් එකක් ලියන්න දෙනවා. ඒකත් ඔයාලගෙන් ඒක ඔයාලට මොකක් හරි ටොපික් එකක් දෙන්න පුළුවන්. මොකක් හරි ටොපික් එකක් දීලා ඒක ගැන ලියන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඉවෙන්ට් එකක් ගැන දීලා ඒක ගැන පොඩි නෝටිස් එකක් වගේ ලියන්න දෙන්න පුළුවන්. දැන් ගිය අවුරුද්දේ පේපර් එකේ නම් දීලා තියෙන්නේ
ඉස්කෝල එක එන්වයරන්මන්ටල් සොසයිටි එකේ ඕගනයිස් කරලා තියෙන මොකක්ද ප්‍රෝග්‍රෑම් එකක් ගැන ඔයාලට නෝටිස් එකක් ලියන්න. එතකොට ඔයා නෝටිස් එකක් ලියන විදිහ දැනගන්න ඕනේ. right? නෝටිස් එකක් ලියන්නේ කොහොමද? උඩින්ම අපි මුලින්ම නෝටිස් කියලා දාන්න ඕනේ. right? ඊට පස්සේ this particular society is organized this blah 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 කියලා කියාගෙන යන්න තියෙන්නේ. මෙයාලා මෙතන කියන්න ඕන දේවල් ටික දිනේ වේලාව එතකොට ප්ලේස් එක එතකොට ඉන්වයිටීස්ලා ඒ වගේම අනිකුත් දේවල් මොනවද කියලා තියෙනවා. ඔයාලට තියෙන්නේ මේ දේවල් ඉන්ක්ලූඩ් කරන්න විතරයි. හරිද? මම මේ දැන් නිකන් උඩින් කියාගෙන යන්නේ ඔයාලා කරන වැරදි ටික පේපර් එකේ. හරිද? ඊට පස්සේ picture description එකක් එනවා පළවෙනි පේපර් එකේ. picture description එකක් කියන්නේ මොකද්ද? පින්තූරයක් දීලා ඒකේ තියෙන දේවල්. ඔයාලා කියන්න ඕනේ. එතකොට කොහොමද ඒක කියන්නේ? කියන්න දෙයක් නෑ අපිට ඇත්තටම. අපිට තියෙන්නේ ඒ දීලා තියෙන පැරග්‍රාෆ් එකේ හිස්තැනට ගැලපෙන වචනේට අදාළ අකුර විතරක් ඒ ස්පේස් එකේ ලියන්න. එතකොට මේක කොච්චර ලේසිද? ඔයාලම හිතලා බලන්න. ඔයාට vocabulary බැයි නම් ඔයාට ඉංග්‍රීසි වචන meanings දන්නේ නැත්තම් please කලින් අවුරුදු පේපර් එක අරගෙන බලන්න මොනවද ඇවිල්ලා තියෙන්නේ සහ at least ඒකේ දීලා තියෙන මොන හරි දන්නේ නැති වචන තියෙනවා නම් දැන් හරි ඉගෙන ගන්න. තේරුණාද? ඊළඟට second paper එක. second paper එක ගත්තාම ඒක first paper එකත් එක්ක compare කරලා බලපුවාම ඒකට සාපේක්ෂව ටිකක් අමාරු කරනවා. හරිද? ඒක සාමාන්‍යයෙන් යාලා කරන දෙයක්. ඒ වුණාට ඒකෙත් ඇති දෙයක් නෑ. මන් දන්නේ මට ඒක දැන් එහෙම හිතෙනවද නෑ මට ඒ කාලෙත් එහෙමයි. මොකද මම ඉංග්‍රීසි මීඩියම් එකේ එතකොට ඉංග්‍රීසි මීඩියම් කට්ටිය ඉන්නවා නම් යාළුට මේක එච්චර කේස් එකක් නෑ. හරිද? කොහොම හරි second paper එකේ පළවෙනි ප්‍රශ්නේ එන්නේත් ඔයාලට fill in the blanks question එකක්. ඒකෙදිත් ඔයාලට තියෙන්නේ answer එක underline කරන්න. answer එක නිකම්ම underline කරන්න. ඊට පස්සේ second question එකේ එන්නේ ඔයාලට උත්තරේ ලියන්න. අන්න ඔය තැන්වලදී තමයි ඔයාලා ගොඩක් වරද්ද ගන්නේ. දැන් ඔයාලා හිතනවා first paper එකේ නම් ඔයාලා underline කරන්නයි අකුරු දාන්නයි මොන හරිද තියෙන්නේ. හරිද? එතකොට දැන් second paper එකට ආවමත් හිතනවා මේකෙත් එහෙම තමයි තියෙන්නේ. නෑ. You have to read the instructions. දීලා තියෙන දේ කියවන්න. මේකේ තියෙනවා කියවන්න හොඳට. මොකද්ද මේ මිනිස්සු මේ කියලා තියෙන්නේ කියලා. හරිද? මේකේ කියනවා they have provided some words and there's one extra word. extra එකකුත් තියෙනවා ඒ ඇස්සේ. එතකොට එක වචනයක් වැඩි. ඒක පොඩක් ට්‍රිකි විදිහට දීලා තියෙනවා. ඔයාලට සමහර වෙලාවට ප්‍රශ්නේ අර කියන්නේ ළමයා හරිම උත්තරේ සමහරට එක තැනක වරද්දන්න වගේ හිතලා වෙන්නේ නැති දීලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඊළඟටත් ආයෙත් ඔයාලට දීලා තියෙන්නේ ලොකු descriptions කීපයක් දීලා ඒ description එකට ගැලපෙන job title එක job title එක නෙමෙයි මොකක් හරි description එකක් දීලා ඒකට අදාළ heading එක select කරන්න. එතකොට මේවා කියවන්න ඕනේ. මම ඒකයි කියන්නේ English paper එක හරියට ගොඩ දා ගන්න නම් ඔයාලා කම්මැලි නැති වෙන්න ඕනේ. කම්මැලි වෙලා මේවට ලකුණු ගන්න බෑ. හරිද? හොඳට කියවලා තමන්ට තේරෙන දේ ඉස්සලා අවබෝධ කරගන්න. ඊට පස්සේ මේ කියලා තියෙන ඒවත් එක ගලපන්න. තමන්ට උත්තරේ මුලින්ම දන්න දේ මුලින්ම ෆිල් කරගෙන යන්න. ඊට පස්සේ ඉතුරු දේවල් ටික අපිට ෆිල් කරගන්න ලේසි. හරිද? මට මහන්සිත් එක්ක. කොහොම හරි ඊට පස්සේ තියෙනවා ඔයාලට graph එකක් describe කරන්න. එහෙම නැත්නම් ඔයාලට notice එකක් වගේ එකක් ලියන්න. හරිද? ඒ වගේ ප්‍රශ්න තමයි ගොඩක් දුරට පේපර් එකේ තියෙන්නේ. මේ වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා මම කොහොම එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. සරලව මට කියන්න තියෙන්නේ ඉංග්‍රීසි පේපර් එකට රෙඩි වෙනවා නම් පළවෙනි දේ කලින් අවුරුද්ද පේපර්ස් ටික අරගෙන අනිවාර්යෙන් එක්සෑම් එකට කලින් කරලා යන්න. ඊළඟට දන්නේ නැති වචන තියෙනවා නම් අනේ දෙයියනේ දැන්වත් ඉගෙන ගන්න නැත්නම් ඕවා කැම්පස් ගියාට පස්සෙත් එතන ගිහිල්ලා තැඹරෙනවා. වචනයක් කියා ගන්න දන්නේ නැහැ.
ප්‍රොනවුන්ස් කරන්න දන්නේ නැහැ. හරිද? තේරුමක් දන්නේ නැහැ. ලෙක්චර් අරේ කියවනකොට ඒව මම වෙන වීඩියෝ එකකින් කියන්නම්. ඒව කියලා වැඩක් නැහැ. හරිද? මේ ඒ නිසා දැන්වත් දන්නේ නැති දේවල් ඉගෙන ගන්න. O levels කාලේ කරන්න තියෙන දේවල් ඉගෙන ගන්න තියෙන දේවල් දැන්ම ඉගෙන ගන්න සහ A levels වලට යදී ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. හරිද? හරි. ඊට පස්සේ essay එක ලියන හැටි මම වෙනම වීඩියෝ එකකින් කියලා දෙන්නම්. පුළුවන් නම් මම ගොඩක් දුරට try කරනවා exam එකට කලින් ඔයාලට පොඩි හරි seminar එකක් වගේ මොකක් හරි උදව්වක් කරන්න. anyway අද මේ වීඩියෝ එකෙන් ඔයාගේ ඔළුවට මොන හරි දෙයක් ගියා නම් අන්න ඒක තමයි වෙන්න ඕනේ. සහ ඔයාලට තියෙන ප්‍රශ්න කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඊළඟ දවසේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ගිහින් එන්නම්. bye.